පිපිඤ්ඤා වගාව ගැන ඉතින් මුලින් ඉඳන් කරන හැටි කට්ටිය අහලා තිබ්බා. ඒ කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපි බලමු ඉතින් අඩු වියදමකින් වැඩි කැට යන්නේ නැතුව පිපිඤ්ඤා කොටුවක් කරන හැටි. මුලින්ම ඉතින් අපි මේක මෙහෙම කාණු වැදයි යන්න ඕන උදැල්ලෙන්. ඊට පස්සේ මෙහෙම කපාගත්ත කාණුවට බිත්තර හුකුල් පොර මෙහෙම දාගෙන යනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේකට දාගන්නවා කැට පොහොර. රසායනික පොහොර. මේක මේ කඩේ තියෙනවා 15යි කියලා. මේක ඕනම අවස්ථාවක ගහකට යොදන්න සුදුසුයි. අපි ඊළඟට මේකෙන් ටිකක් දාගෙන යනවා. දැන් ඉතින් පොහොර දාලා ඉවරයි කාණු දෙකටම දෙපැත්තේ. දැන් ඊට පස්සේ මේක වහගෙන යන්න තියෙන්නේ. දැන් ඉතින් බීජ හිටවන්නයි යන්නේ. මම මේකට මේ ගන්නේ බෙස්ලගේ ශිවාය කියන ප්‍රභේදය. මේක සාමාන්‍යයෙන් අඩියෙන් අඩිය හිටවන කට්ටියක් ඉන්නවා. අඩි දෙකෙන් දෙකට වැල් දෙක හිටවන කට්ටියක් ඉන්නවා. එක එක පරතරයට හිටවන කට්ටිය ඉන්නවා ඉතින්. මම මේක හිටවන්නේ අඩි දෙකෙන් දෙකට තනි ඇටේ. මෙහෙම ඩ්‍රිප් ටේප් එකේ වතුර වැටෙන තැන මෙහෙම බලලා එහෙම ඇඟිලි පුරුක් භාගයක් විතර මෙහෙම කරලා තනි ඇටේ ඔහොම දාලා හොයාගත්තා නම් ඇති. මේ මම අර ලෙඩ දිලීර අනම්මනම් අඩු වෙන්න ඕන හින්දා තමයි මේ මේක අඩි දෙකෙන් දෙකට තනි ඇටේ දාගන්නේ. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ මං හිටවගත්ත බීජ පැලවෙලා. ඒක නිසා සාමාන්‍යයෙන් ගස් ලොකු වෙලා තියෙන්නේ. දැන් මේකනේ මේ පළවෙනි පොහොර මුරේ දාන්න යන්නේ. බලමු අපි පොහොර දාන හැටි. මේකට මේ කැට පොහොර එකක් තමයි අපි දාන්නේ. මේක මේ ඉස්සලා දාපු එකම තමයි 15 කැට පොහොර එක. බැලන්ස් පොහොර එක මේ මට කලින් වීඩියෝ එකේ කියන්න අමතක වුණා. මම කලින් මේක දැම්මට ඒකට වැඩිපුර දැම්මේ මඩ පොහොර. ඒ කියන්නේ කැට පොහොර ඒ බැලන්ස් පොහොර කිලෝ එකකට මඩ පොහොර 3ක් වගේ දාලා තමයි දැම්මේ. දැන් දාන්නේ බැලන්ස් පොහොර එක විතරයි. දැන් අපි මේකේ මේ යට කොළ කප්පාදු කරන්න හදන්නේ මේ මොකද නැත්තම් දිලීර අනම්මන රෝග වෙනවා වැඩි වෙනවා යටට හුලං වදින්න නැති හින්දා. ඔන්න ඔය ගානට වගේ කපා ගන්න ඕන.
මේක කරද්දි ගොඩක් දහවල් කාලේ වගේ කරන්න අවුව තියෙන වෙලාවක. එතකොට මේ ඉක්මනට වේලෙනවා. එතකොට අර දිලීර ඇතුළට යන්න බලනවා අඩුයි. දැන් කප්පාදුව කරලා ඉවරයි. කප්පාදුව කරලා ඉවරුනාට පස්සේ අනිවාර්යෙන් මේ ඔය මේකට දිලීරනාශයක් යොදා ගන්න ඕන. මම මේ මැංගෝ සෙප් එක තමයි යොදාගන්නේ මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා ඇති. දැන් වැල් සාමාන්‍ය ලොකු වෙලා තියෙන්නේ. මේ ගෙඩි හැදිච්චක් තියෙනවා. මම ඔය කවර දාලා තියෙන්නේ මේ මොකද මට මැහි උගුරු ටික මේ හදාගන්න පරක්කු වුණා. මේ ඒක හින්දා මේ මම මැහි උගුරක් හදන වීඩියෝ එකක් දාන්නම්. දැන් මේ අන්තිම පොහොර මුරේ දාන්න යන තුන්වෙනි පොහොර එක. ඔය වල කපාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔය වගේ දුරින් පෙර දෙකක් මැද්දෙන් වල කපන් තියෙන්නේ. කියන්නේ දැන් පෙරේ මෙතන නම් මෙතන නුයි ආයේ මේ හරියුනුයි මෙහෙම වල කපා ගන්නවා. මේකට මම මේ කැට පොහොර එකක් දාන්නේ මේ පොටෑසියම් වැඩි එකක්. මම නැරි මේ කඩේ තිබ්බයක් ගෙනාවේ පොහොර වගනන් තියෙනවා එක જાති. ඔයාලා ඉතින් ඔයාලා තීරණය කරන්න කොහොම දැම්මත් ඉතින් ඒ කියන්නේ මේ කාලෙට මේකේ පොටෑසියම් වැඩි. ඔයාලට පේනවා ඇති. මල් අල්ලගෙන ඉන්නේ. ඔය මල් අල්ලලා ඉතින් දැන් ගැටත් අල්ලලා මේ දැන් මේ අන්තිම පොහොර මුරේ තමයි දාන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ අතරාව වෙන ප්‍රමාණයක් මෙහෙම අරගෙන මලට දැම්මා. දැව්වා. ඔච්චරයි. ඔක දැම්මට පස්සේ ආයෙ ඉතින් අස්වැන්න ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඕනනම් දියර පොරක් දාන්න පුළුවන්. ඔච්චරයි ඉතින්. ඊළඟට අස්වැන්න ගන්න වීඩියෝ එකකින් හම්බෙමු. දැන් ඉතින් තුන්වෙනි පොර මුලේ දාලා ඉවරයි. දැන් පේන මැතියෝ දැන් තියෙන තත්ත්වය. මේ පළවෙනි මුරේ කඩලා තියෙන්නේ. කඩන ගමයි යන්නේ. ඉතින් අස්වැන්න තියෙන්නේ ඉතින් ගිලි තමයි. මම සාමාන්‍යයෙන් අඩි 2න් 2කට තනිවැඩ පිටවල තියෙන හින්දා ඉතින් අස්වැන්න සාමාන්‍යයෙන් තරමක් අඩුයි. සමහර ඒ වගේ තාම ඔය ගැට ඔය පේනවා ඇති ඔයාලට. ගැට අල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන වැල් මං ගොඩාක් හිටවලා නැහැ. ඉතින් අඩි 2න් 2කට සෙට් වෙද්දි සාමාන්‍යයෙන් පොඩි වැල් ප්‍රමාණයක් තමයි මෙතන හිටවලා තියෙන්නේ. ඉතින් මම තමයි ඉතින් මේ වගාව දැම්මේ. මේකට මම දාපු දිලීරනාශක කෘමිනාශක මම අන්තිමට දාන්නම් වීඩියෝ එකේ. මම මේකට දිලීරනාශක දෙකයි පාවිච්චි කරේ මේ වෙනකම්ම. කෘමිනාශකත් මම ගොඩක් පාවිච්චි කරේ නෑ. මේකත් වීඩියෝ එකට දාන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා දාන්න. Thank you. මේ තියන්නේ මම වගාවට පාවිච්චි කරපු කෘමිනාශක දිලීරනාශක දියර පොහොර වර්ග. මම මුලින්ම වගාවට පාවිච්චි කරේ කැප්ටාන්. මේකේ කැප්ටාන් තියෙන්නේ සාමාන්‍යයෙන් පැල වෙලා කොළ දෙකක් විතර එන කාලේ වෙද්දි මම දෙපාරක් විතර කැප්ටාන් යොදලා තියෙනවා. ඊට පස්සේ යොදලා තියෙන්නේ මේ මැංගෝ සෙප් එක. සාමාන්‍යයෙන් වෙලා අඩි 5-6ක් වගේ උසට එනකම්ම මැංගෝ සෙප් එක තමයි ගැහුවේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් පොඩි දිලීර රෝගයක් එන්න ගද්දිම වගේ ඔයාලට තේරෙනවා නේද පොඩි මලකඩ රෝගයක් නම්මනම් යටිපුස් පිටිපුස් ඒගෙන එද්දිම වගේ මම මේකට මාරු වුණා. මේක මේ රීඩෝල් මෙටලැක්සිල් කියන එක. මේක හොඳයි. මේක මේ ශාකයට උරාගෙන
වගේම පිටතින් වගේම දෙවිදිහටම ක්‍රියා කරනවා. මම මේකත් දෙපාරක් ගහලා තියෙන මේ වෙනකොට වගාවට ආය ගහලා නැහැ. මේකත් හොඳ දිලීරනාශකයක්. කෘමිනාශක ගත්තොත් මම සාමාන්‍යයෙන් පොඩිම කාලේ කොළ 2 වගේ ඇවිල්ලා මේ රේඩියන්ට් එක ඇක්ටාර් එක ගහලා තියෙන්නේ. ඇක්ටාර් එක දෙපාරක් ගැහුවා එච්චරයි. ආයේ සිතියම් පණුවට මේ සෝරෝ ඇබැමැක්ටින් කියන එක මේක හොඳට ආන්සර් කරනවා. සාමාන්‍ය සිතියම් පණුව එනවා ලකෙද්දිම වගේ මේක ගහන්න එකපාරක් ගැහුවත් ගොඩක් දුරට ඇති වෙනවා. මේ හරියට වැදුනොත් කොළ උඩටයි යටටයි හරියට ගැහුවොත්. ඊට පස්සේ ආයේ මම ගහලා තියෙන රේඩියන්ට් එක මේකත් පණුවට තමයි ගොඩක් මේ ඔය දල් එහෙම ඉන්නවා පණුවේ උට එම සෑහෙන්න මේ ආන්සර් කරනවා රේඩියන්ට් එක. ඊට පස්සේ මම දියර පොහොර විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මේක විතරයි. මේ ක්‍රිස්ටා K44 කියන එක. මම මේක කොළවලිනුත් දීලා තියෙනවා, ගහේ මුලිනුත් දීලා තියෙනවා. මේ කියන්නේ ස්ප්‍රේ ටැංකියට දාලා මුල ගාවටත් දාලා තියෙනවා. කොළවලටත් ස්ප්‍රේ කරලා තියෙනවා. මේක හොඳ දියර පොහොරක්. ඔය ටික තමයි මම ඔය වගාවට මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන්නේ.